ශරියොත්සූරෝනු ශිජිහයෝජිතෝනු තෙයිරි. ඒ කියන්නේ වාහන ගමන් මාර්ග සංඥා අර්ථ දැක්වීම. ඒ යටතේ තියෙනවා වගුවක්. ඒක පළවෙනි පොළොම් එක ශුරුයි. ශුරුයි කියලා කියන්නේ වර්ගය. තෙයිගි. තෙයිරි කියලා කියන්නේ අර්ථ දැක්වීම. කිගෝ. කිගෝ කියලා කියන්නේ සිම්බල් එක. නැත්නම් සලකුණ. පළවෙනි එක තමයි තෙයිෂි සෙන්හ්යෝජි. තෙයිෂි සෙන්හ්යෝජි. තේෂි සෙන්හ්යෝජි කියලා කියන්නේ නැවතුම් රේඛා සලකුණ. නැවතුම් රේඛා සලකුණ. තේෂි සෙන්හ්යෝජි එකේ අර්ථ දැක්වීම. තෙයිගි එක බලන්න යමු. ශරයෝගා තේෂි සුරුබ ආයිනෝ ඉචිදෙ අරුකොතෝ ඕෂිමෙසු. ශරයෝගා තේජි සුරු. ශරයෝගා තේෂි සුරුබ ආයිනෝ ඉචිදෙ අරුකොතෝ ඕෂිමෙසු. ශරයෝ කියන්නේ වාහන. තේෂි සුරු නවත්වනවා. බායි කියලා කියන්නේ ස්ථානට. ඉචිදෙ අරුකොතෝ ඕෂිමෙසු. ඉචි කියන්නේ ස්ථානයට. වාහන නවත්වන ස්ථානයේ වාහන නවත්වන්න ඕන ස්ථානය පෙන්වන සලකුණ. වාහන නවත්වන්න ඕන ස්ථානය පෙන්වන සලකුවට තමයි තේයිෂි සෙන්හ්යෝජි කියලා මේ කියන්නේ. එතකොට එක්සෑම් එකේ ගුවන් පතේ ටැක්සි එකක මේ වගේ රූපයක් දීලා ඒක තියෙනවා මෙන්න මේ ස්ටොප් කියන මේ සලකුණ ඉරවුත් එක්ක. එතකොට අහන්න පුළුවන් මේකේ නම් මොකක්ද? නැත්තම් මේකේ අර්ථ දැක්වීම මොකක්ද? එතකොට මේ ඔයා මේ වර්ගෙත් ඒ කියන්නේ මේක ශුරුයි එකක් දැනගන්න ඕන. ඒකේ අර්ථ දැක්වීමක් දැනගන්න ඕන. සිම්බල් එකක් දැනගන්න ඕන. ඔය තුනම ඔළුවේ තියෙන්න ඕන. ගොඩක් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක් තමයි මේක. මොකද මේ හරිම ලේසි පොඩි වචනයක් දෙයක් වගේ තමයි අහන්න මේ රූපේ පෙන්නලා. එතකොට දැක ගමන් ඔයාලට තේරෙනවා මේක මේ තේයිෂි සෙන්හ්යෝජි කියලා. අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එක තමයි ශින්කෝ හෝකෝ හයෝජි. ශින්කෝ හෝකෝ හයෝජි. දිශාව පෙන්වීමේ සලකුණ. අපිට ගමන් කරන්න ඕන දිශාව පෙන්වීමේ සලකුණට තමයි ශින්කෝ හෝකෝ හයෝජි කියලා කියන්නේ. ශරයෝගා tsūkō suru koto de koto ga dekiru hōkō de aru koto o shimisu. ශරයෝ ga tsūkō suru koto ga dekiru hōkō de aru koto o shimisu. ශරයෝ වචන ටික බලමු ඉස්සෙල්ලා. ශින්කෝ කියලා කියන්නේ මේ බලන්නකෝ. ශින්කෝ කියලා කියන්නේ ඉදිරියට ගමන් කරනවට. හෝකෝ කියලා කියන්නේ දිශාවට. ශින්කෝ කියලා කියන්නේ ඉදිරියට ගමන් කරන එකට හෝකෝ කියන්නේ දිශාව. එතකොට tsūkō සුරු. tsūkō කුරි කියලා කියන්නේ ගමන් කිරීම. නැත්නම් ගමන් කිරීමට අවසර තිබීම. ඒ තේරුම් ගන්න පුළුවන්. දෙකිරු කළ හැකි. කරන්න පුළුවන්. එතකොට මේක මේ කියන්නේ වාහන ගමන් කළ හැකි දිශාව පෙන්වන සලකුණ වේ. ශරයෝ ga tsūkō suru koto ga dekiru hōkō de aru koto o shimisu. වාහන ගමන් කළ හැකි දිශාව පෙන්වන සලකුණ. දිශාව පෙන්වීමේ සලකුණට අපි කියනවා ශින්කෝ හෝකෝ හයෝජි. එතකොට ඔයාලා මේ සලකුණු තුනයිනේ තියෙන්නේ. මේක එකම කියලා ඉන්නේ නැහැ. ඔතන සලකුණු තුනක් තියෙන්නේ. ඔය සිම්බල් එක බලන්නකෝ. දිශාව පෙන්වීමේ සලකුණු තුනක් තියෙනවා. ඔතන එකක් එන්න පුළුවන්. අහන්නට තුනම එන්නත් පුළුවන්. නැත්නම් දෙකක් එන්නත් පුළුවන්. එතකොට ඒකත් එක්ක ඔයා මේ වර්ගයෙන් ශුරුයි එක අර්ථ දැක්වීමත් චුට්ටක් ඔළුවේ තියාගන්න. ඒක දැක්ක ගමන් ඔයාලට තේරෙනවා මේක මේ දිශාව පෙන්වන එකක් තමයි කියලා. ඊළඟ තමයි ඕදන් හොදෝ ඕදන් හොදෝ අරි හයෝජි. ඕදන් හොදෝ අරි හයෝජි. ඒ කියන්නේ මොකක්ද බලමු. ඕදන් කියන්නේ මොකද්ද? ඕදන් කියලා කියන්නේ හරහා යනවට ඕදන්. එතකොට හොදෝ කියන්නේ පදික මාර්ගයට. පදික මාරුවට. ඕදන් හොදෝ කියලා කියන්නේ පදික මාරුවට. කියන හරහා යන මාර්ගයේ හරහා යන පදික මාරුවට. ඕදන් හොදෝ අරි හයෝජි. පදික මාරුව කිම්බින බව පෙන්වන සලකුණ. ඒක තියෙන අත දැකීම සෙන්පෝ. සෙන්පෝ කියන්නේ ඉදිරියෙන්. ඉදිරිපස. සෙන්පෝනි ඕදන් හොදෝ ga aru koto o shimisu. සෙන්පෝනි ඕදන් හොදෝ ga aru koto o shimisu. ඉස්සරහින් පදික මාරුව ඇති බව පෙන්වන සලකුණ.
එතකොට මේ රූපෙත් එක්ක මේකේ තේරුමත් ඒත් එක්කම අර්ථ දැක්වීමත් මේකට කියන නමත් හොඳට මේ ඔලුවට ගන්න ඔය දෙකම අහන්නේ ගොඩක් වෙලාවට ඔය එකක් තමයි අහන්නේ මේක අර්ථ දැක්වීම පොඩ්ඩක් දීලා රූපේ තෝරන්නේ නැත්නම් රූපේ දීලා අර්ථ දැක්වීම හරි වර්ගය හරි තෝරන්නේ එවි. ඔන්න ඊළඟ එක. ඊළඟ එක තමයි zenpo yuzen hyoji. zenpo yuzen hyoji. senpo කියලා කියන්නේ ඉදිරියෙන්නේ. යූසෙන් යූසෙන් කියන වචනේ ඔයාලා දන්නවා අපි ඉස්සර කලින් පාඩම් වල හම්බුණා. යූසෙන් කියන්නේ ප්‍රමුඛතාවය දෙනවා. ප්‍රයොරිටි එක දෙනවා. zenpo යූසෙන් හෝජි. ඉදිරියෙන් ප්‍රමුඛතා සලකුණ තියෙනවා. ඉදිරියෙන් ප්‍රමුඛතා සලකුණ. ඒක තමයි මේකේ තේරුම. ඉතින් මේ මුචි මතක් කිරීම ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එකට join වෙන්න prescription එකේ දාලා තියෙන link එක. අපි අලුත්ම updates දැනගන්න ඒ වගේම interviews තියෙන dates දැනගන්න ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එකට join වෙලා ඉන්න. අපි බලමු එකේ අර්ථ දැක්වීම. එතකොට තෝගයිත්සූරෝ තෝගයිත්සූරෝ කියන්නේ එම මාර්ගය. තෝගයි කියන්නේ එම අදාළ මාර්ගයට තමයි සූරෝ කියලා කියන්නේ. එම මාර්ගය තෝ සමග එම මාර්ගය සමග කෝසසුරු කියන්නේ හරහා යන නැත්නම් හමුවන නැත්නම් ඉදිරියෙන් හම්බෙන. එතකොට කෝසසුරු කියන්නේ ඉදිරියෙන් හම්බෙන නැත්නම් එම මාර්ගයට එකතු වන. zenponi ඉදිරියෙන් zenponi ඉදිරියෙන් කෝකුකිනෝ තමේනෝ ගුවන් යානා සඳහා යූදෝරෝ කියලා කියන්නේ ටැක්සිවේ එකට ඉංග්‍රීසි වලින් ටැක්සිවේ එකට ජපාන් වලින් යූදෝරෝ කියන්නේ මේ ටැක්සිවේ එකට ගුවන් යානා යන මාර්ගය ගුවන් යානා සඳහා ඇති ටැක්සි මාර්ගය ඔයෝබි සහ එප්‍රොන් කියන්නේ ගුවන් යානා නවත්තන ස්ථානයට එතනින් ග්‍රවුන්ඩ් වලින් ශේෂ්ත්‍රය වැඩ කරන වාහනත් ඒ අතර යනවා ඒ පාරවල එපරොන් කියන්නේ ගුවන් යානා නවත්තන ස්ථානයට ඔය ඔබි එපරොන් සහ එප්‍රන් එක යූදෝරෝ කියන්නේ එකතු වන නැත්නම් හරහා යන පාර ගා අරු තියෙනවා කොතෝ ගා අරු කොතෝ තියෙන බව shimesu පෙන්වන සංඥාව. එතකොට මේ සම්පූර්ණ වාක්‍යයේ තේරුම එහි ගුවන් යානා සඳහා ටැක්සි මාර්ගය සහ එපරොන් ටැක්සි මාර්ගය තිබෙන බව පෙන්වන සලකුණට තමයි මේ කියන්නේ senpo yuzen hyoji කියලා කියන්නේ. මෙන්න මේ ඉදිරියෙන් ගුවන් යානා සඳහා යන මාර්ගයට ප්‍රමුඛතාවය දිය යුතුයි. ගුවන් යානා වලට ප්‍රමුඛතාවය දෙන්න කියලා තමයි මේ සලකුණෙන් කියන්නේ. ඒ යන අනිත් වාහන වලට කියනවා මේ සලකුණ දැක්ක ගමන් ඉස්සරහින් යනවා ඒ හරහා ගුවන් යානා යන මාර්ගය ගුවන් යානා වල ප්‍රමුඛතාවය දෙන්න ප්‍රයොරිටි එක දෙන්න. ඒක තමයි මේ කියන්නේ. ඊළඟ එක තමයි සාබිසු රේන් හයෝජි සර්විස් ලේන් සලකුණ සර්විස් ලේන් අපි බලමු මේකේ තෙයිගී එක. ඒකේ අර්ථ දැක්වීම මොකක්ද කියලා. යූදෝරෝ එපුරොන් යූදෝරෝ ඕදාන්සුරු ශරියොත්සූරෝ දෙ අරුකොතෝ ඕෂිමිසු. ඒ කියන්නේ යූදෝරෝ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා ටැක්සි මාර්ගය. ටැක්සිවේ එක. එපොරොන් යූදෝරෝ කියන්නේ ඒප්‍රන් ටැක්සි මාර්ගයට. ඕදන්සුරු හරහා යනවට තමයි මේ කියන්නේ ඉස්සෙල්ලත් අපි කතා කරේ. ඕදන්සුරු කියන්නේ මාර්ගයක් හරහා යනවට. ශරියෝ වාහන සූරෝදේ අරු ශරියෝත් සූරෝදේ අරු මාර්ගය වාහන යන මාර්ගය ඇති බව පෙන්වන සලකුණ. එය ටැක්සි මාර්ගය ඒප්‍රන් ටැක්සි මාර්ගය හරහා යන වාහන මාර්ගයක් ඇති බව පෙන්වන සලකුණට තමයි මේ කියන්නේ සර්විසු රේන් හෝජි කියලා කියන්නේ. එතකොට සර්විසු රේන් හෝජි එක මේ වලට පේනති ඉස්සරහින් තියෙනවා මේ පාරම ආයි ඉස්සරහින් සෙන්පෝ යූසෙන් හෝජි එකක් තියෙනවා. සරලව කියනවා නම් මේකෙන් මේ කියන්නේ ඉදිරියට ගුවන් යානා යන ටැක්සි මාර්ගයක් තියෙනවා. එයට අදාළ ඒප්‍රොන් ටැක්සි මාර්ගයක් තියෙනවා. ඒ ටැක්සි මාර්ගය හරහා වාහන යන පාරක් තියෙනවා කියන එක තමයි මේ සරලව කියනවා නම් මේ කියන්නේ. ඊළඟ එක තමයි යූදෝරෝ ඕදන් කයිකි කුයිකි හ්යෝජි.
මේ ඔක්කොගේම වචන ටික එක වගේ නේද? එතකොට මේ හැම එකකම ඔයාලට එක වගේ තේරුනට එක වගේ නැති වචනයක් තියෙනවම තමයි. අන්න ඒ වචනේ වට අල්ලගත්තොත් එක්සෑම් එකේදී හරි ලේසි වෙයි මේ සංඥාවට අදාළ මේ හරිම උත්තරේ හොයාගන්න. අපි බලමු මේකේ දැන් මේ හැම එකකම එකම තියෙන වචන එක වගේ. හැබැයි අනිවාර්යෙන් අන්කමන් වචනයක් තියෙනව තමයි. දැන් මේක බැලුවොත් යූදෝරෝ ඕදන් තයිකි කුයිකි හෝජි. අර වචන ටික එහෙම තියෙනවා. ඒතර මේකේ තේරුම තමයි තයිකි කුයිකි කියන්නේ ඔන්න වචනේ. තයිකි කුයිකි කියලා කියන්නේ රැඳී සිටින ස්ථානෙට. ඒතර මේ සලකුණින් කියන්නේ යානය ටැක්සිවේක හරහා ගමන් කරන තුරු බලා සිටින නැත්නම් රැඳී සිටින ස්ථානයට තමයි මේ යූදෝරෝ ඕදන් තයිකි කුයිකි හෝජි කියලා කියන්නේ. එතකොට ඔයා මේ එහා පැත්තේ තියෙන රූපෙත් එක්ක ඔයාගේ ඔළුවට ගන්න ඕන මේ සම්පූර්ණ වාක්‍යයට වඩා මේ තයිකි කුයිකි කියන වචනේ. එතකොට අනිත් සංඥාත් එක්ක ඔයාට මේක පැටලෙන්නේ නැහැ. මේ තයිකි කුයිකි කියලා කියන රැඳී සිටින ස්ථානය. ඒ රැඳී සිටින ස්ථානත් එක්ක මේ දකුණු පැත්තේ තියෙන මේ රූප සටහන ඔයාගේ ඔළුවට ගත්තා නම් ඔයාට අනිත් ඒවාත් එක්ක පැටලෙන්නේ නැහැ මේක. දැන් අර ඊට උඩින් එක ගත්තොත් අපිට සර්විස් රේන්. ඒ සර්විස් රේන් කියන එක හොඳටම මතක තියාගන්න පුළුවන් මේ රූපෙත් එක්ක වෙන එකක් නැහැනේ. ඒ ප්‍රමුඛතා සලකුණු කොහොමවත් අමතක වෙන්නේ නැහැ. ඊට උඩින් තියෙන්නේ ඕදන් හොදෝගාරි හෝජිනේ. එතකොට පදික මාරුවක් කියන විතර පේනවනේ. ඒතර ඕදන් හොදෝ කියන එකට උඩට තියාගත්තා නම් හොඳට මතක තියාගත්තා නම් ඒක අමතක වෙන්නේ නැහැ. ඊටත් උඩින් දිශා පෙන්වීමේ සලකුණ. ශින්කෝ හෝකෝ හෝජි. ශින්කෝ කියන්නේ දිශාවනේ. ශින්කෝ කියන වචනේ වල මතක තියාගත්තා නම් මේක පැටලෙන්නේ නැහැ. හොඳට මතක් වෙලා ශින්කෝ කියන්නේ දිශාව. හෝකෝ දිශාව පෙන්වන සලකුණ. එතකොට තේයිෂි සෙන් හෝජි කියනක ඔය තේයිෂි කියන වචනේ මතක තියාගත්තා නම් ඔයාට නිකම්ම එක්සෑම් එකේදී මේක මතකයි. ඒ නිසා මේ හැම එකම තියෙන අන්කොමන් වචනයක් ඒක ඔලුවට ගන්න. ඒ අනිත් වචනත් බලා ගන්න. සමහරවිට අර්ථ දැකීම එන්න පුළුවන්. ඒ නිසා ඉතින් හොඳට මතක තියාගන්න අර අන්කොමන් වචනේ වැඩිපුර මතක තියාගන්න. ඒතර අපි කතා කරේ අන්තිම එක යූදෝරෝ ඕදන් තයිකි කුයිකි හෝජි. යානය ටැක්සිවේක හරහා ගමන් කරන තුරු රැඳී සිටින ස්ථානය. ශරියෝගා යූදෝරෝ ඕදන් සුරුබායිනෝ තයිකි ඉචි ඕෂිමිසු. එතනත් තියෙනවා තයිකි කියන වචනේ. වාහන ශරියෝගා යූදෝරෝ ඕදන් සුරුබායිනෝ. වාහන ටැක්සිවේක හරහා ගමන් කරන විට තයිකි ඉචි රැඳී සිටින ස්ථානය පෙන්වන ස්ථානයට තමයි මේ යූදෝරෝ ඕදන් තයිකි කුයිකි හෝජි කියලා කියන්නේ. එතකොට මේ වගේ විතරක් තියෙනවා රූප සටහන් 6ක්. මේ 6 මතක තියාගන්න එක ඉතින් ලොකු දෙයක් නෙමෙයිනේ. ඒතර මේකෙන් ලකුණු ගන්න පුළුවන් මේකෙන් එකක් දෙකක් එනවම තමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක බලා ගන්න ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. පියමු ඊළඟ පිටුවට තියෙනවා මේ තව අගුවක්. එපුරොන්නයි අන්සෙන්නු තමේනෝ තේගි. එපුරොන්නයි අන්සෙන්නු තමේ තේගි. වැඩ අංගණය තුල ආරක්ෂාව සඳහා අර්ථ දැක්වීම. වැඩාංගණය තුල ආරක්ෂාව සඳහා අර්ථ දැක්වීම. ඒ යටතේත් වගුවක් තියෙනවා. ඒ යටතේ රූප සටහන් 5ක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා වෙන වෙනම. ඒකෙත් තියෙනවා ශුරුයි එක, තෙයිගි එක, ඒ වගේම කිගෝල්. පළවෙනි එක කිසයි සෙයිගෙන් කුයිකි. සෙයිගෙන් කියන්නේ ඔයා දන්නවනේ සෙයිගෙන් කුයි කියන්නේ සීමා කර ඇති ප්‍රදේශයකට කියලා. ඒකට කිසයි කියලා කියන්නේ යන්ත්‍ර උපකරණ. කිසයි සෙයිගෙන් කුයිගේ. යන්ත්‍ර උපකරණ සීමා කර ඇති ප්‍රදේශය පෙන්වන සලකුණ තමයි ඔය දකුණු පැත්තේ කිගෝ එකේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මේ ටික ඔක්කොම එක කරයක් සමානයි නිසා පොඩ්ඩක් වැඩිපුර බලා ගන්න වෙනවා. අර අනිත් වගුවට වඩා. ඒක නිසා හොඳට මතක ඔලුවට ගන්න යන්ත්‍ර උපකරණ සීමා කර ඇති ප්‍රදේශය තමයි කිසයි සෙයිගෙන් කුයිකි කියලා මේ දකුණු පැත්තේ රූපෙන් කියන්නේ. අපි බලමු මේකේ තේගි එක මොකද්ද කියලා. සුපොත්තොනි කෝකුකිගා දෙයිරි සුරුසයිනි වා ඉකනරු ශරයෝය කිසයිනෝ ಶಿನ್ಯೂಮೊ ಕಿನ್ಸಿಸುರು ಕುಯಿಕಿದೆ ಕಿಸೈ ತೈಕಿ ಕುಯಿಕಿನೊ උචිගවානේ සෙත්තෙයි සරෙරු. මේකින් කියන්නේ
සුපොත්තෝ කියලා කියන්නේ ස්පොට් එකට. ස්පොට් කියලා කියන්නේ ගුවන් යානය නවත්වන ස්ථානය තමයි ස්පොට් කියන්නේ. එහෙම නැත්නම් ජපාන් වලින් කියනවා සුපොත්තෝ කියලා. සුපොත්තොනි කෝකෝකි කියලා කියන්නේ ගුවන් යානය. දෙයිරිසුරු සයිනිවා. දෙයිරිසුරු සයිනිවා කියන්නේ ඇතුල්වීම සහ පිටවන අවස්ථාවේදී දෙයිරිසුරු සයිනිව ඇතුල්වීම සහ පිටවන අවස්ථාවේදී ඉකනරු ශරියෝය. ඉකනරු කියන්නේ කිසිදු නැත්නම් කුමන කිසිදු හෝ කුමන හෝ ශරියෝ කියන්නේ වාහන සහ කිසයිනෝ කිසයි කියන්නේ උපකරණ. සින්යෝමෝ සින්යෝ ඒ කියන්නේ ඇතුල්වීම පවා ඇතුල්වීමද කින්සි සුරු කුයිකිදේ තහනම් කරන ලද කලාපය නැත්නම් තහනම් කරන ලද ප්‍රදේශය කිසයි තයිකි කුයිකිනෝ උචිගවානි උපකරණ රැඳී සිටින කලාපයට තමයි කිසයි තයිකි කුයිකි කියලා කියන්නේ. කිසයි තයිකි කුයිකිනේ. මේක ඉතින් හැබැයි මේක ඇවිල්ලා කිසයි තයිකි කුයිකි නෙමෙයි, මේක ඇවිල්ලා කිසයි සෙයිගෙන් කුයිකි. ඒතර මේ කියන්නේ කිසයි තයිකි කුයිකි කියලා කියන්නේ උපකරණ රැඳී සිටින කලාපයට. මෙතන මේ කියන්නේ කිසයි තයිකි කුයිකිනෝ උචිගවානි උපකරණ රැඳී සිටින කලාපයෙන් ඇතුල් පැත්තේ සෙත්තේයි සරෙරු සකස් කර ඇති ප්‍රදේශය. මේකෙත් සරල තේරුම තමයි ගුවන් යානය ස්පොට් එකට ඇතුල් වෙද්දී හෝ පිට වෙද්දී කිසිදු වාහනයක් හෝ උපකරණයක් ඇතුල්වීමට තහනම් කරන කලාපයක්. මේක තියෙන්නේ උපකරණ රැඳී සිටින කලාපයෙන් ඇතුළත කියලා තමයි සරලව කිව්වොත් මේක තේරුම් තියෙන්නේ. ඒ නිසා ඔය යට පින්තූරෙත් එක්ක බැලුවම සමානයිනේ. එක වගේනේ. ඒ නිසා හොඳට බලා ගන්න පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මේකේ කඩයිරි නෑ. ඒ නිසා හොඳට කල්පනා කරලා පාඩම් කරලා ගන්න. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ එක තමයි කිසයි තයිකි කුයිකි. අන්න ඉස්සෙල්ලා තිබ්බේ කිසයි සෙයිගෙන් කුයිකි. ඒ කියන්නේ යන්ත්‍ර උපකරණ සීමා කර ඇති ප්‍රදේශය. මේක තමයි කිසයි තයිකි කුයිකි. යන්ත්‍ර උපකරණ තබාගෙන යානය පැමිණෙනතුරු බලා සිටින ස්ථානය තමයි කිසයි තයිකි කුයිකි කියලා මේ පෙන්වන්නේ මේ රූප සටහනෙන්. මේ කඩේරි වලින් පෙන්ලා තියෙන්නේ ආන් ඒ කොටස. එයාට අපි බලමු තෝ සුපුත්තොනෝ. මේ තෝ කියලා කියන්නේ ඉස්සෙල්ලත් අපිට හම්බුනේ මේ තෝ කියන්නේ එම නැත්නම් මෙම. තෝ සුපුත්තොනෝ මෙම ස්පෝට් එක. තෝ සුපුත්තොනෝ හන්දොරින්ගු සගයෝනි ජූජි සුරු ශරියෝය කිසයිනෝ තයිකි බෂෝ තොෂ්ටේ ශියෝ සුරු කුයිකිදේ කිසයි සෙයිගෙන් කුයිකිනෝ සොතෝ ගවානි සෙත්තෙයි සරෙරු. තෝ සුපොත්තොනෝ මේ ස්පොට් එක හන්දොරින්ගු සගයෝනි රවුන්ඩ් හැන්ඩ්ලින් වැඩ ජූජි සුරු නිරත වනවට කියන්නේ මේ ජූජි සුරු කියන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වැඩවල නිරත වන ශරියෝය කිසයිනෝ වාහන සහ උපකරණ තයිකි බෂෝ තොෂ්ටේ රැඳී සිටින ස්ථානය ලෙස ශියෝසුරු කියන්නේ භාවිතා කරනවා. ශියෝසුරු කුයිකිදේ භාවිතා කරන කලාපයක් වන කිසයි සෙයිගෙන් කුයිකිනෝ සොතු ගවානේ උපකරණ සීමා කලාපයේ උපකරණ සීමා කරපු ඉස්සර කතා කරේ උපකරණ සීමා කරපු කලාපයේ සොතු ගවානි පිටත පැත්තේ සෙත්තේ සරෙරු සකස් කර ඇත. සරලව කිව්වොත් මෙම ස්පොට් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වැඩ කරන වාහන සහ උපකරණ වල රැඳී සිටීමට භාවිතා කරන කලාපයක් වන අතර උපකරණ සීමා කරපු කලාපයෙන් පිටත පිහිටුවා ඇත. මේත් පෙන්නන්නේ උපකරණ සීමා කරලා තියෙන මේ කොටසේ ඒකින් සොතෝ ගවානේ පිටත තමයි මෙන්න මේ කලාපය නිර්මාණය කරලා පිහිටුවලා තියෙන්නේ. ඊළඟ කොටස කොනෝ කුයිකිවා කිසයි ඔකිබා තොෂ්ටේ ශෝදන් සරෙතා ශරියෝනෝ නුසුගි කෝකුකිනෝ සුපොත්තෝ ඉන්නෝ සංජුප්පුන් මයි කරා ශියෝ දෙකිරුගා තෝගයි සුපොත්තෝ දෙනෝ සගයෝගා කන්රෝෂි ශිදයි සුමියකනි තයිකයෝ සුරු කොතෝ
වචනෙන් වචන අපි තේරුම් බැලුවොත් කොන කුයිකිවා මෙම කලාපය කිසයි ඔකිබ තුෂ්ටේ උපකරණ තබන ස්ථානය සහ ශෝදන් සරිතා ශෝදන් සරිත කියන්නේ අනුමත කරන ලද ශරියෝ අනුමත කරන ලද අනුමත වාහන ඕ නොසුකි හැර අනුමත කරන ලද වාහන හැර කෝකූකිනෝ සුපොත්තෝ ඉන්නෝ ගුවන් යාන ස්පොට් එකට සුපොත්තොයින් කියන්නේ ඇතුල් වෙනවා ගුවන් යාන ස්පොට් එකට ඇතුල් වෙන්න සංජුප්පුන් මය කරා මිනිත්තු 30කට පෙර මිනිත්තු 30කට පෙර සිට ශියෝ දිකිරුගා භාවිතා කළ හැකි නමුත් තෝගයි සුපොත්තු දෙනෝ එම ස්පොට් එක සගයෝගා කන්රයෝෂි ශිගයි කොනෝ තෝගයි සුපොත්තු දෙනෝ සගයෝගා කන්රයෝෂි ශිගයි ඒ කියන්නේ භාවිතා කළ හැකි නමුත් එම ස්පොට් එක එහි වැඩ කරන එහි වැඩ අවසන් වූ වහාම කන්රයෝෂි ශිදයි වැඩ අවසන් වූ වහාම සොරි සුමියගනි තමයි වහාම කන්රයෝෂි ශිදයි වැඩ අවසන් වූ පසු සුමියගනි වහාම ඉක්මනින් තයිකයෝ සුරු කොතෝ ඉවත් විය යුතුයි එතකොට මේකේ තේරුම අනුමත වාහන සහ උපකරණ තැබෙන ස්ථානය හැර මෙම කලාපය ගුවන් යාන ස්පොට් එකට ඇතුල් වීමට මිනිත්තු 30කට පෙර සිට භාවිතා කළ හැකි නමුත් එම ස්පොට් එකේ වැඩ අවසන් වූ වහාම ඉක්මනින් ඉවත් විය යුතුය. මේක තේරුම. අපි බලමු ඊළඟ සංඥාව. ඒකට ශිරුව එකක් දීලා නැහැ. මේක මේ කියන්නේ උස සීමාවක් ගැන තමයි මේ සංඥාවෙන් කියන්නේ. අපි මේක පළවෙනි වාක්‍ය කියමු. තකසා සෙයිගෙන්නෝ අරු කිසයි තයිකි කුයිකි තෝසු පොත්තොනෝ හන්දුරින්ගු සගයෝනි ජූජි සුරු තකසගා නිජිගොමීතොරු ඉකානෝ ශරියෝය කිසයිනෝ තයිකි බෂෝ තොෂ්ටේ ශියෝදෙ කිරු කුයිකිදේ මුලින්ම අපි ඒ කොටසේ තේරුම ගමුකෝ තකස සෙයිගෙන්නෝ අරු තකස සෙයිගෙන් උස සීමාව තකස සෙයිගෙන් කියන්නේ උස සීමාව අරු ඇති කිසයි තයිකි කුයිකි උපකරණ රැඳී සිටින කලාපය මේක තේරුම තමයි මේක අපිට ගන්න පුළුවන් ශුරුයි කියන එකට මේක ගන්න පුළුවන් තකස සෙයිගෙන්නෝ අරු කිසයි තයිකි කුයිකි උස සීමාව ඇති උපකරණ රැඳී සිටිය යුතු කලාපය ඉතින් මෙයාට තියෙනවා තෝසු පුත්තුනේ මේ ස්පොට් එක හන්දරින්ගු සගයෝනි ජූජිසුරු තකසගා එතකොට ග්‍රවුන්ඩ් හැන්ඩලින් වැඩ සඳහා යොදා ගන්න තකස උස සීමාව ගා නිජිගෝ මීතොරු උස නිජුගෝ මීතොරු ඉකනෝ මීටර් 25ට අඩු ශරියෝය කිසයිනෝ වාහන සහ උපකරණ තයිකි බෂෝ තොෂ්ටේ රැඳී සිටින ස්ථානය ලෙස ශියෝ දෙකිරු කුයිකිදේ රැඳී සිටින ස්ථානය ලෙස භාවිතා කළ හැකි කලාපය කුයිකි කියන්නේ කලාපය ශියෝ දෙකිරු කුයිකි භාවිතා කළ හැකි කලාපය වන අතර තයිකි කුයිකිනෝ සොතු ගවානි සෙත්තෙයි සරෙරු කොතෝනෝ කුයිකිවා කෝකූකිනෝ සුපොත්තෝ ඉන්නෝ සංජුප්පුන් මයි කරා ශියෝ දෙකිරුගා තෝසු පොත්තෝ දෙනෝ සගයෝගා කන්රයෝෂිදයි සුමියකනේ තයිකයෝ සුරු කොතෝ අර උඩ එකේ වගේ තමයි මේකෙත් අන්න එතනට සේම් වෙන වාක්‍යයක් තියෙනවා තයිකි කුයිකිනෝ සුතෝ ගවානි තයිකි කුයිකිනෝ සුතෝ ගවාන කියන්නේ වාහන සහ උපකරණ වාහන සහ උපකරණ නවතා තබන ස්ථානය තයිකි කුයිකිනෝ රැඳී සිටින ස්ථානයට සොතෝ ගවා පිටතින් සෙත්තේ සරඩු කොතෝනු කුයිකිවා සකස් කර ඇති ස්ථානයක් වන අතර
කෝකූකින සුපොත්තෝ ඉන්න ගුවන් යානය පැමිණෙන්න පෙර සංජුප්පුන් මයි කරක්. ගුවන් යානය පැමිණෙන්න විනාඩි 30කට පෙර සියෝ දෙකිරුගා භාවිතය කළ හැකිමුත් තෝසුපුත්තොනො දෙනෝ සගයෝගා කාන් යෝෂිතිදයි සුමියකනි තයි කියෝසුරු කොතෝ. ඒ කියන්නේ අර උඩ වාක්‍යයේ තේරුම තමයි මේ උස මීටර් 25ට අඩු වාහන උපකරණ රැඳී සිටින භාවිතය කළ හැකි නමුත් අර ගුවන් යානය පැමිණෙන්න විනාඩි 30කට පෙර භාවිතය කළ හැකි නමුත් වහාම වැඩ අවසන් වූ පසු පිටත්ව යන්න ඕන කලාපයක් කියලා තමයි මේකෙන් මේ කියන්නේ. ඔන්න ඊළඟ රූප සටහනේ ශිරුයි එක. PBB කදෝ කුයිකි මාකින්ගු. PBB කදෝ කුයිකු මාගොංගු. මාකින්ගු. PBB passenger boarding bridge. ඒ කියන්නේ මගින් ගුවන් යානයකට ගොඩ වෙන පාලම. passenger boarding bridge එක තමයි කෙටි කරලා PBB කියලා කියන්නේ. ඉස්සරහට අපිට අනිත් පොතේදී අපිට හම් වෙනවා මේ ඒකේ රූප සටහන්. PBB කදෝ කුයිකි මාකින්ගු. ඒ කියන්නේ passenger boarding bridge එක මෙහියුම් ප්‍රදේශ සලකුණ. ඊට යටත් ඒ හා සමානව වචනයක් තියෙන. ඒක නිසා ඒ දෙක පටල ගන්න එපා. හරි ඉක්මනට පැරලෙන්න බලනවා. ඒ නිසා බලන්න මේ දෙකේ මෙහෙයුම් ප්‍රදේශය තමයි මේක. එතකොට ඒ යටතේ තියෙනවා ශරියෝයා කිසයිනෝ. චූෂ ඕ සෙන්මෙයි දෙකි. සෙන්මෙයි තෙකිනි කින්සි සුරුකුයිකිදේ PBBの作動班に及びスポット内に設定される車両や機材のවාහන සහ උපකරණ චූෂ ඕ සෙන්මෙයි තෙකිනි නවතා තැබීම සම්පූර්ණයෙන්. චූෂ කියන්නේ නවතා තැබීම පාකින්. සෙන්මෙයි තෙකිනි කියන්නේ සම්පූර්ණයෙන් කින්ෂි සුරු තහනම් කරන ලද කුයිකි කලාපයක් වන අතර PBB passenger boarding bridge no සදෝ හන් යි ඔයෝබි ක්‍රියාකාරී පරාසයට තමයි මේ සදෝ හන්නි ඔයෝබි කියන්නේ. ඔයෝබි කියන්නේ සහ සුපොත්තෝ නයිනි ස්පොට් එක ඇතුළත සෙත්තෙයි සරිරු පිහිටුවා ඇත. ඒතර මේක තේරුම මේක වාහන සහ උපකරණ පාකින් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන ලද කලාපයක් වන අතර PBB passenger boarding bridge එක මෙහෙයුම් කරන ක්‍රියා පරාසය සහ ස්පොට් එක ඇතුළත පිහිටා ඇත. ඒත් එක්කම යට තියෙනවා PBB තයිකි ඉචි. PBB stand by question. PBB රැඳී සිටින ස්ථානය. යානේ එනකන් අරග තමයි යානේ ආවට පස්සේ ඉන්නක යානේ එනකන් රැඳී සිටින ස්ථානය තමයි මේ අන්තිමට මාක් කරලා තියෙන්නේ. අන්තිම රූපෙන් තියෙන්නේ PBB stand by question. PBB තයිකි ඉචි. ඔන්න ඔක පටල ගන්න එපා. උඩ එකත් යට එක. තයිකි ඉචි එක තමයි නිකන් මේ පොඩි කොටු කෑලි දෙකක් තියෙන්නේ. එතකොට මෙහෙයුම් කරන එක තමයි උඩ ෆොටෝ එකේ තියෙන්නේ. එතකොට ඒ යටතේ PBB の待機位置を示すために設定される. PBB එක රැඳී සිටිය යුතු ස්ථානය පෙන්වීමට සකස් කර ඇති සලකුණක් වේ කලාපයක් වේ.